අද අපේ ආරෝ ප්‍රෝග්‍රෑම් එකේ 6 වෙනි දවස. ඉතින් අද දවසේ මාතෘකාව වෙන්නේ කමියුනිකේෂන් ඇන්ඩ් නෙගෝෂියේෂන්. එතකොට මේක ඇතුළේදී අපි ගොඩක් ඉගෙන ගත්ත වටිනාම වැදගත්ම දේ තමයි ව්‍යවසායකයෙකුට උපදෙසක් දෙනවා නම් අපි ඊට කලින් ව්‍යවසායකයාගෙන් හරි ප්‍රශ්නය අහන්න ඕනේ. සහ ව්‍යවසායකයාගේ පිළිතුර අපි හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ව්‍යවසායකයාගේ පිළිතුරට අපි හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් අපි හරි ප්‍රශ්නය අහනවා නම් සහ ව්‍යවසායකයාගේ පිළිතුරට අපි හොඳින් ඇහුම්කන් දෙනවා නම් අපිට ව්‍යවසායකයාට හොඳ උපදෙසක් ලබා දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම පහුගිය දවස් 6 ඇතුළේ, ඒ කියන්නේ අද දවසත් එක්ක පහුගිය දවස් 6 ඇතුළේ අපි ගොඩක් tools and techniques ඉගෙන ගත්තා. ඒකත් එක්ක වැදගත්ම කාරණේ විශේෂයෙන්ම Ansoft Matrix වගේ tool එකක් අපි කොහොමද ව්‍යවසායකයෙකුට ප්‍රායෝගික ව්‍යවසායකයාගේ තොරතුරු ඇනලයිස් කරන්න, ව්‍යවසායකයව ඇනලයිස් කරන්න ප්‍රායෝගිකව භාවිතා කරන්න කොහොමද කියන එක අපි මේ වැඩසටහන තුලින් ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා ඉදිරි දවස් 4 තුලත් අපිට මේ වගේ තව tools techniques ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ වගේ මේ ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකලි අපි ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ප්‍රායෝගික ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරියෙක් විදියට මට අපේ ව්‍යවසායක ඇනලයිස් කරද්දී ව්‍යවසායකින්ට උපදෙස් දෙද්දී මේ tools ප්‍රායෝගිකව භාවිතා කරන්න හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ ආරෝ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක වැඩසටහනක් වෙයි කියලා. මේ ආරෝ ප්‍රෝග්‍රෑම් එකේ අද මේ දවස් 5ක් සහභාගී වුණා. ඒ දැන් 6 වෙනි දවසේදී අපි ඉගෙන ගත්තේ කොමියුනිකේට් කරන්නේ කොහොමද ව්‍යවසායකයෙක් කියලා. ඔහුගේ ප්‍රශ්න වලට කොහොමද අපි සවන් දෙන්නේ කියලා. හිතන්නේ කොහොමද කියලා. එතකොට එයාව කොහොමද එයාට අපේ උපදෙස් ටික දෙන්නේ කියලා. එතකොට අපි හිතන්න ඕනි ව්‍යවසායකයා එන ප්‍රශ්න මොනවාද, එයාගෙන් අහන්න ඕන ප්‍රශ්න කොහොමද කියලා අපි අද ඉගෙන ගත්තා. එතකොට ඒ ව්‍යවසායකයන්ට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා අපි මේ වැඩසටහනින් අද දවස තුල ඉගෙන ගත්තා. මේ ඉස්සරහටත් අපිට මේ වගේ ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒවා අපි ප්‍රායෝගිකව ගිහිල්ලා සංවර්ධන නිලධාරියෙක් විදියට කොහොමද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කොහොමද අපි ඒක ඔත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ ව්‍යාපාරයේ ඉදිරි දියුණුවට ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න, ඒගොල්ලන්ගේ ඉන්න ලෙවල් එකකින් තව ඉස්සරහට යාලා ගෙනියන්න අපිට කොහොමද කමියුනිකේට් කරගන්නේ කොහොමද කියන එක මේ වැඩසටහන තුලින් අපි ලොකු දැනුමක් ලබා ගත්තා. අපි හිටපු තැනට වඩා ඉස්සරහට ගිහිල්ලා එයාලත් එක්ක කොහොමද එයාලගේ ලෙවල් අප් එක වැඩි කරන්නේ කියන එක මේ වැඩසටහන තුලින් ඉගෙන ගත්තා. ඉදිරි දවස් 4 තුලත් අපිට මේක තව දේවල් ඉගෙනගෙන එයාලගේ ඉදිරි මඟ සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.